අයිබෝවන් සුබ දවසක්. අද මම වීඩියෝෙන් කතා කරන්නේ අපේ පරණ QR එක රෙජිස්ටර් කරපු ෆෝන් නම්බරේ නැතුව QR ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා අලුත් QR එකක් හදාගන්නේ කොහොමද කියන එක. අපි සාමාන්‍යයෙන් ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්නේ ෆයිල් පාස් වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන තියෙන vehicle login එකට ගිහිල්ලා මෙතන අපේ ෆෝන් නම්බරේ දෙන්න ඕනේ. ෆෝන් නම්බරේ දුන්නාම අපිට බලා ගන්න පුළුවන් අපේ QR කෝඩ් එක. ඉතින් අපිට ඒක එතන ඩිලීට් කිරීමක් සිද්ධ කරගන්න පුළුවන්. නමුත් අපි ළඟ QR එක හදනකොට ලබා දුන්න ෆෝන් නම්බරේ නැත්තම් අපිට සිද්ධ වෙනවා කම්ප්ලේන් එකක් දාන්න. කම්ප්ලේන් එකක් දාලා අපේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කම්ප්ලේන් එකක් දාලා අපේ QR ප්‍රොෆයිල් එක ඩිලීට් කරගන්නේ කොහොමද කියලා බලමු. ඔයා ඉන්ටර්නෙට් එක වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. gic.gov.lk කියලා ගහලා සර්ච් කරන්න. ඊට පස්සේ අපිට මෙතන එනවා ෆයිල් පාස් කම්ප්ලේන් කියලා එකක්. ඒකට යන්න. ඒකට ගියාම මෙන්න මෙතන තියෙනවා කම්ප්ලේන් කියලා එකක්. ඒකට යන්න. එතන ගියාම ඕපන් කම්ප්ලේන් ෆෝම් කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙයාගේ ෆෝම් එකක් ගැන අපිට ෆිල් කරන්න. තියෙන විස්තරේ වල අවශ්‍ය නම් කියවලා බලන්න. මෙයාගේ විස්තර දෙනකොට වාහන අයිතිකාරීත්වය තියෙන කෙනාගේ විස්තර ලබා දෙන්න. මේක ඉස්සරම අහන්නේ ඔයාගේ ඊමේල් එක. මෙතන දෙන්න ඔයාගේ ඊමේල් එක. ඊට පස්සේ ඔයාගේ නම දෙන්න. ජාතික හැඳුනුම්පත් අංකය. ජංගම දුරකථන අංකය ලබා දෙන්න ඊට පස්සේ. ඊට පස්සේ මෙතන ඔයා කලින් අලුතෙන් QR හදනකොට ආපු එරර් එක මෙතන තෝරලා දෙන්න. ඊට පස්සේ වාහන වර්ගය මෙතනින් සෙලෙක්ට් කරලා දෙන්න. ඊට පස්සේ වාහන ලියාපදිංචි අංකය දෙන්න. වාහනේ චැසි නම්බරය ලබා දෙන්න. ඊට මෙතන ජාතික හැඳුනුම්පත ඉස්සරහා ෆොටෝ ගහලා මෙතන අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ජාතික හැඳුනුම්පතේ පිටුපස ඡායාරූපයක් කරගෙන අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයාගේ වාහනේ දුම් වාර්තාවේ ෆොටෝ එකකුත් මෙතන අවසානට අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ සබ්මිට් කරන්න. එතන අපේ වැඩේ අවසానයි. නමුත් මේ සබ්මිට් කරපු ගමන් අපිට ආයෙත් QR එක හදාගැනීමේ හැකියාවක් නැහැ. එහෙම හදන්න බැරි හේතුව ඔයා දුන්න විස්තරයට ඒගොල්ලෝ චෙක් කරනවා. චෙක් කරලා බලලා මේ වාහනේ වාගේමද කියලා අනන්‍යතාවය තහවුරු කරාට පස්සේ තමයි එයාලා එහෙන් QR එක ඩිලීට් කරන්නේ. ඊට පස්සේ තමයි අපිට QR එක හදාගන්න පුළුවන් වෙන අලුතෙන්. බොහෝ දුරට දවසක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් යන්න පුළුවන්. දවස් 2-3ක් ගිහිල්ලා ඔයාලට QR එක හදාගන්න බැරි නම් අලුතෙන් ආයේ පුළුවන් 19ට කෝල් එකක් දීලා ප්‍රොෆයිල් එක ඩිලීට් කරගන්න. හරි අපි දැන් කම්ප්ලේන් එක දාලා දවසක් විතර ගියාට පස්සේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා මෙන්න මේ විදිහට මම ටයිප් කරලා තියෙනවා වගේ fullpass.gov.lk කියලා ටයිප් කරලා දුන්නා මේ එන පළවෙනි ලින්ක් එක ක්ලික් කරන්න. උඩින්ම තියෙනවා vehicle registration කියලා එකක්. අන්න ඒකට යන්න. ඒකට ගියාම අපිට ආපහු ෆිල් කරන්න එනවා ෆෝම් එක. ඒක ෆිල් කරලා සබ්මිට් කරාම අපේ පරණ QR එක ඩිලීට් කරලා නම් අපිට සාර්ථක අලුතෙන් QR එක හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒත් ඔයාලා අලුතෙන් QR එක හදාගන්න බැරි නම් ඔයාලට සිද්ධ වෙනවා තව දවසක් විතර ඉඳලා ආපහු try කරලා බලන්න. ඉතින් එහෙම දවස් දෙකක් try කරලා බලන්න වෙනවා. ඒකට හේතුව තමයි අපි QR කම්ප්ලේන් දාන පිළිවෙලට තමයි ඒගොල්ලෝ QR ප්‍රොෆයිල් ඩිලීට් කිරීම සිදු කරනු ලබන්නේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසానයි. සුබ දවසක්.